සුබ උදෑසනක් මම දසුන්ද සිල්වා මම සමාජ ක්‍රියාකාරියෙක් මම පළමුව ස්තුතිවන්ත වෙනවා එන්.එම්. පෙරේරා කේන්ද්‍රයට සහ පැමිණ සිටින මෙම මාධ්‍යවේදීන්ට මට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙම අනාවරණය සිදු කිරීම සඳහා අත් වශයෙන්ම මම අද පැමිණියේ අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ආකාරයේ හානියක් සිදුවන අපරාධ වැරදි ගණනාවක් සිදු කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් එම හෙළිදරව්ව ඇතුළත් හඬපට කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත බාර දීමට ගිය අවස්ථාවේදී පොලිසිය විසින් එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව මහා ජනතාව වෙත දැනුම් දීම සඳහායි අද මා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ. මෙම හෙළිදරව්ව සිදු කරන්නේ ලංකාවේ ප්‍රකට පෞද්ගලික වාණිජ බැංකුවක ශාඛා කළමනාකරුවෙකු වශයෙන් කටයුතු කරන හික්කඩුවගේ නිරෝෂන් ධම්මික ෆර්නෑන්ඩෝ නැමැති පුද්ගලයා විසින් ඔහු මෙම හෙළිදරව්ව සිදු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කේ පාලිත පෙරේරා මහතා වෙතයි. මෙම හෙළිදරව්ව අනුව ආයතා ලෙස වත්කම් ඉපැවීම ඒ වගේම අධිකරණයේ නඩු පොතක ජර්නල් සටහන් සහ එහි ඇතුළත් ලේඛන අස්ථානගත කිරීම සහ ඒවා ජර්නල් සටහන් විකෘති කිරීම යනාදී වශයෙන් බරපතල අපරාධ වැරදි ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කර ඇති බව හෙළිදරව් වෙනවා. මේ පිළිබඳව පොලිස් මූලස්ථානයේ සයිබර් පරිගණක අපරාධ අංශය වෙත ගිය අවස්ථාවේදී එම පොලිසියේ පොලිස් කොස්තාපල් බණ්ඩාර අංක 974-2-6 දරන නිලධාරියා විසින් බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ බරපතල කාන්තු ව්‍යවස්ථාව අනුව බරපතල වරදක්. මොකද පොලිසියමයි මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළ තියෙන අපරාධ මැඩලීම සම්බන්ධයෙන් මහ ජනතාවගේ සහාය අවශ්‍යයි. මහ ජනතාවත් තිබෙන තොරතුරු ළඟ තිබෙන තොරතුරු පොලිසිය වෙත බාර දෙන්න කියලා එහෙම ඉල්ලලා තියෙද්දී පොලිසිය වෙත ගියාම මෙහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. මම මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් මේ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මම ඔබට සැකවින් පහදන්නම්. ටෙස්ටමේන්තු නඩුවක් පවරනවා පානදුර ජයන්ති මාවත අංක 113B පදිංචි ෆිලිප් ගෝන් පෙරේරා යන අය විසින් ඔහුගේ නැසී ගිය ඥාතියෙකු වන ඔස්ටින් චාල්ස් ෆ්‍රැන්ක්ලින් හාමර් යන පුද්ගලයා අන්තිම කැමැති පත්‍රයක් රහිතව ගිහිලා තියෙනවා. ඔහුට අදාළ දේපල මිලියන 20කට අධික දේපල ප්‍රමාණයක් සඳහා අඩ්මිනිස්ට්‍රේටිව් බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙම ගෝන් පෙරේරා විසින් ටෙස්ටමේන්තු නඩුවක් ගොනු කරනවා. පසුව මෙම මිලියන 20ක දේපල අමතරව තවත් මිලියන 940කට අධික දේපලක් අතිරේක ලැයිස්තුවක් මගින් දේපල ලැයිස්තුවක් මගින් ඇතුළත් කරනවා. ඉන්පසුව මෙම ටෙස්ටමේන්තු නඩුවේ මුදල් නඩුවේ තීන්දුව ලැබෙනවා මෙම පැමිණිලිකාර ෆිලිප් ගෝන් පෙරේරා යන අයට පක්ෂව. ෆිලිප් ගෝන් පෙරේරා පසුව රෝගාතුර වෙනවා. ඒ නිසා ඔහු එම අඩ්මිනිස්ට්‍රේටිව් බලය පාරනවා ඔහුගේ බිරිඳ වෙත. ඉන්පසුව එම බිරිඳ විසින් පාරනවා එම අඩ්මිනිස්ට්‍රේටිව් බලයේ ඇටර්නි බලකරු විදියට මෙම පෞද්ගලික ප්‍රශ්නාත් කළ පෞද්ගලික වාණිජ බැංකු කළමනාකරු ශාඛා කළමනාකරු වන නිරෝෂන් ප්‍රනාන්දු යන අය වෙත. පසුව මෙම අඩ්මිනිස්ට්‍රේටිව් බලය ලැබුණු දේපල මෙම
පුද්ගලයා විසින් විකිණීමට කල්පනා කරනවා. මෙම විකිණීම සඳහා මෙම දේපල මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රත්න හිමියන්. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රත්න හිමියන් තමයි මෙම දේපල මෙම විකුණන දේපලෙහි කොල්ලුපිටියේ තිබෙන එක්තරා දේපලක පදිංචිව සිටිනවා රවුෆ් හකීම් මහතාගේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහෝදරයෙක්. මෙම දේපල අතුරලියේ රත්න හිමියන් මිලදී ගැනීමට උත්සාහ කරන බව දැනගත් රත්න හිමියෝ රත්නයන්ගේ විසින් මිලදී ගන්න උත්සාහ කරන බව දැනගත් රවුෆ් හකීම් මහතා එය වැළැක්වීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් කරනවා ව්‍යාජ පැමිණිල්ලක් කරනවා මෙම නඩු තීන්දුව ලබාගෙන තිබෙන්නේ අදාළ පාර්ශ්වයන් විසින් අදාළ දිසාවිනිසුරුවරයා වෙත අල්ලස් ලබා දීමෙන් බව. ඉන්පසුව අධිකරණ සේවා කොමිසම විසින් මෙම දිසාවිනිසුරුවරයාට විරුද්ධව පැමිණිල්ලක් කරනවා. එම පැමිණිල්ලේදී මෙම පෞද්ගලික වාණිජ බැංකුව කළමනාකරු වන නිරෝෂන් ප්‍රාන්දු පවා සහභාගීලා සාක්ෂි ලබා දෙනවා. පසුව එම විමර්ශනය අවසන් වීමෙන් පසුව නැවත දිසාවිනිසුරුවරයාව නිදොස් කරනවා. ඒ විමර්ශනයෙන් ඉන්පසුව මෙම දේපල මිලදී ගැනීමට සිටින අතුරලියේ රත්න හිමියන් මෙම දේපල මිලදී ගැනීම පිළිබඳව බාහිර පාර්ශ්වයන්ට දැන ගැනීම වැළැක්වීම සඳහා අදාළ නඩු පොතෙහි ලිපි ලේඛන අස්ථානගත කරනවා. ඒ වගේම ජර්නල් සටහන් නඩු පොතේ සඳහන් ජර්නල් සටහන් විකෘති කරනවා. ඒ වගේම මෙම අඩ්මිනිස්ට්‍රේටිව් බලකරුවගේ ඇටර්නි බලකරුව වන නිරෝෂන් ප්‍රනාන්දු යන අයගේ පිටපත ඇටර්නි බලපත්‍රය ඇටර්නි බලපත් පිටපත සහ අඩ්මිනිස්ට්‍රේටිව් බලකරය යන ලේඛන පවා අතුරලියේ රත්න හිමියන් බලහත්කාරයෙන් තබාගෙන සිටිනවා. මොකද මේක එම දේපල අතුරලියේ රත්න හිමියන් හැර වෙනත් අයෙකුට විකුණයි කියන සැකය මත අදාළ බලකරු විසින් බාහිර දින රත්න හිමියන් රත්න හරි. ඉන්පසුව මේ පිළිබඳව මෙම හඬපට සියල්ල අරගෙන පොලිසියට ගියාම මේ පොලිසිය මේ බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. අපිට තියෙන ප්‍රශ්නය තමයි රුපියල් මේ දේපල වටිනාකම රුපියල් 940කට අධිකයි. රුපියල් 940කට අධික දේපලක් මිලදී ගැනීමට රත්න හිමියන්ට කොයින්ද මූල්‍යමය හැකියාවක්? රත්න හිමියන් පාර්ලිමේන්තුවේ සිටි සමස්ත කාල වසර ගන්න සලකා බැලුවත් ඒ වසර ගන්න තුල හිමියන් ලැබපු මාසික වැටුප අනිකුත් සියලු දීමනා නොකානොබී ඉතුරු කළත් එවැනි මුදලක් උපයා ගැනීම බෑ කියලා පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. එවැනි තත්ත්වයක් තුළ රුපියල් 940ක රුපියල් බිලියන 940ක දේපලක් මිලදී ගැනීමට රත්න හිමියන්ට හැකියාව ලැබෙන්නේ කෙසේද? එසේම බිලියන මෙම දේපල මිලදී ගන්නා බව බාහිර පාර්ශ්වයකට දැන ගැනීම වැළැක්වීම සඳහා අතුරුලියේ රත්න හිමියන් එම නඩු පොතේ ලේඛන අස්ථානගත කරන්නේ ඇයි? දිසාවිනිසුරුවයාගේ ජර්නල් සටහන් විකෘති කරන්නේ ඇයි? අර අඩ්මිනිස්ට්‍රේටිව් බලකරුගේ ඇටර්නි බලකරුගේ ලේඛන බලහත්කාරයෙන් තබාගෙන සිටින්නේ ඇයි? අපිට බෑ ඒ බැංකු කළමනාකරුව බලහත්කාරයෙන් පොලිසියට ගෙනල්ලා අහුලවා පැමිණිල්ලක් දාන්න මේ සම්බන්ධයෙන්. නමුත් අපි නඩු පොත ඔහුගේ ලේඛන සම්බන්ධයෙන් අපිට පැමිණිල්ලක් දාන්න බෑ. නමුත් නඩු පොත කියන දේ නඩු පොත කියන දේ මහජනයාට අයිති දෙයක්, රජයට අයිති දේවලක්. එහි තියෙන ලේඛන විකෘති කරන්න හෝ ලේඛන අස්ථානගත කරන්න බෑ කිසිවෙක්ට. නීතියේ දක්වා තිබෙන කාර්යපාටියෙන් හැරෙන්නට. දැන් මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපි පොලිසියට ගියාම පොලිසිය ඇයි මේ ප්‍රතික්ෂේප කරන්නේ? අපිට පැහැදිලිව සැකයක් ඇති වෙනවා.
පොලිසිය නිහඬ කළාද මේ පිළිබඳ බාහිර පාර්ශ්වයන් දැල ගැනීම වැළැක්වීම සඳහා. ඒ වගේම පොලිස් මූලස්ථාන අපරාධ විමර්ශන කොට්ටාශය CID කොටුවේ මෙම ෆිලිප් ගෝන් පෙරා කියන පුද්ගලයාට අධිකරණ විසින් පාරුප දේපලක් අධිෂ්ඨාති බලය ලබා දී දේපලක්. දැන් මෙම දේපල විගුණන්න ඔහුට අයිතිය තියෙනවා නීතිය අනුකූලව. අතුරුවරේ රත් හිමියන්ට හෝ කාට හරි. නමුත් මෙම දේපල බාහිර පාර්ශ්වයන් වෙත මේ දේපල විගුණන බව බාහිර පාර්ශ්වයන් විසින් දැනගැනීම වැළැක්වීමතා ඇයි මෙම දේපල ලයිස්තුව අඩංගු ලේඛන අස්ථානගත කරන්නේ? ඒ වගේම දැන් මෙම අඩ්මිනිස්ට්‍රේටිව් බලයේ ඇටර්නි බලකරු කියනවා ඔහුට පොලිසියට යන්න බෑ තමන්ගේ දේපල බලහත්කාරයෙන් තබාගෙන සිටීම පිළිබඳව අතුරුේ රතන හිමියන්. මොකද ඔහුට මරණ තරණයක් තියෙනවා. ඔහුව සුදු ඇන් රථයකින් පැහැර ගැනීමට ලක් වෙයි කියලා. ඒ නිසා ඔහුට මෙම දේපල අතුරුේ රතන හිමියන්ටම විකුණන්න සිදු වෙනවා වගේ. දැන් අපිට තියෙන ගැටලුව මෙම දේපල ගනුදෙනුව හරියටම සිදු වුණාද? මෙම දේපල අතුරුේ රතන හිමියන්ටම විකුණුවාද? විකුණුවා නම් ඇයි එම වාර්තා මෙම නඩු පොතේ සඳහන් වෙන්නේ නැත්තේ? එම විකුණපු දේපල එක නම් පැරුම් කරපු දේපල සම්බන්ධ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලයේ තිබෙන පත්තිරුවල මෙම දේපල විස්තර එතනත් මකා දැමුවාද? බාහිර පාර්ශ්වයන් මේ පිළිබඳව දැන ගැනීම වැළැක්වීම සඳහා මෙම දේපල විකිණීම සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයන් වෙත හෙළිදරව් කිරීම මත මෙම නිරෝෂන් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා පැහැර ගැනීමට ලක් වුණාද? ඔහු ජීවතුන් අතර සිටිනවාද? මේ පිළිබඳව පොලිසිය පිළිතුරක් දිය යුතුයි. ඇයි එසේම පොලිස් කොස්තාපල් බණ්ඩාර යන අය විසින් මෙම හඬපට පොලිසිය වෙත ගෙන ගියාම බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? පොලිසියත් බයද? දැන් මේ බැංකු කළමනාකරු කියනවා මම පොලිසියට ගියොත් මාව පැහැර ගැනීමට ලක් වෙයි කියලා. පොලිසිය කියනවා නම් එහෙනම් මේ වෙන කවුරු හරි මේක පොලිසියට දැනුම් දුන්නත් පොලිසිය මේ නිලධාරියා පැහැර ගැනීමට ලක් වෙයි මාවත් පැහැර ගැනීමට ලක් වෙයි නිසා බාර ගන්න බෑ කියලා පොලිසියට කියන්න පුළුවන්. පොලිසිය තමයි අපරාධ මර්ධනය කරන්න බැනී සිටින්නේ. පොලිසියත් පාතාලයට බය නම් කොහොමද මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ? සැබවින්ම මේ පොලිසිය පාතාලයට බය නිසාද මේ පැමිණිලි බාර ගන්න නැත්තේ? නැත්නම් මෙම ගනුදෙනුව සිදුවීමෙන් පසුව යම් කිසි කොමිස් මුදලක් පොලිස් නිලධාරීන් වෙතත් ලබා දී ඔවුන් නිහඬ කළාද මෙම වංචාව මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳ මහජනයා දැනගැනීම වැළැක්වීම සඳහා? එයයි අපිට තිබෙන ගැටලුව. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයෝ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහත්මයෝ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහත්මයෝ, ඔබලා ගොඩ පෙරක දවරුවන් නොවන සැබෑ නීතිඥවරු නම්, ඔබලා හොරා පොලිස් නොවන සැබෑ පොලිස් නිලධාරීන් නම් මෙම පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කළේ කුමන නීතියක කුමන ප්‍රතිපාදනයක් යටතේද කියලා මහ ජනතාව වෙත ඔබලා කියන්න ඕනේ. ඔබලාගේ මෙම වැටුප් ගෙවන්නේ ඔබලාගේ නිලැඳුම් පවා නිලැඳුම් අඳන් ඉන්න නිලැඳුම් පවා ලබා දීලා තියෙන ජනතාවගේ වදු මුදල් වලින් ජනතාවට හෙළි කළ යුතුයි. මෙම දේපල මිලදී ගැනීමට යොදාගත් බදු මුදල්ද කොහොම මෙවැනි මුදලක් කෙසේද රතන හිමියන් නිපෙව්වේ? මේ පිළිබඳව පොලිසිය ප්‍රකාශ කරන්න ඕනේ. ආණ්ඩු ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාවේ තියෙන සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම යමෙකුට පැවිල්ලක් කරන්න පුළුවන් පොලිසියට. ඒක පැහැර කරන්න බෑ. පැහැරීමකට ලක් කරන්න බෑ. මේ විදිහට ගියොත් මොකක්ද වෙන්නේ? පොලිසිය නීතියේ ආධිපත්‍ය විදිහටනවා. පසුගිය මෙම වර්තමාන රජය බලයට පැමිණීම පසුගිය රජයන් මේ පොලිසියට බලපෑම් සිදු කර ඇත. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම අඩපණ කොට ඇත. ඔවුන් පැමිණි විගස එම බලපෑම් ඉවත් කොට නීතිය සමට සර්වසාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා
පොරොන්දුවක් දීලා. මේ පසුගිය මේ වත්මන් රජය බලයට පැමිණියේ. ඔව්. වත්මන් රජයේ යටතේ පොලිසියට මෙවැනි බලපෑම් ඇතිවිලා පොලිසිය පැමිණි බාර ගැනීමේ තලින්මක් බාර ගැනීමේ ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් කොහොමද පසුගිය කාලවකවණු කරපු පැමිණි ඒගොල්ලෝ විභාග කරන්නේ? දැන් මොකද්ද තිබුණා ඇතිලා තියෙන තත්ත්වය? ඉතින් අපි ඉල්ලා සිටින්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අපි පැය 48ක කාල සීමාවක් දෙනවා. මේ ගැන ප්‍රකාශයක් කරන්න. ඇයි මේව පැමිණිලි බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි මෙම හඬපත්‍ර ඔස්සේ විමර්ශන සිදු කරන්නේ? රංජන් රාමනායකගේ හඬපට මේ ගණනාවක් මේ විමර්ශන කළා. ඒවයි තියෙන කුණුවarp මේ අන්තර්ගතය නිසා පොලිසිය එම හඬපට මාධ්‍ය ආයතන විකුණුවයි කියලා පසුව චෝදනා එල්ලුණා. මහා සංඝරත්නයට ඉල්ලා සිටිනුනා මේවා මාධ්‍ය ආයතන මාධ්‍යමකින් නිකුත් කරන්න එපා කියලා ඉල්ලා සිටින්න. දැන් අපි ආන්නේ මේ හඬපට බාර ගැනීම ප්‍රතික්ෂේප කළේ මෙයාගේ රංජන් රාමනායක වගේ හඬපට වගේ කුණුවarp නැති නිසාද කියලා තමයි අහන්න වෙන්නේ පොලිසියෙන්. පොලිසිය පැහැදිලිව පිළිතුරක් දෙන්න ඕනේ. නැත්තම් අපිට සිදු වෙනවා මේ පොලිසියේ අනීතික ක්‍රියාමාර්ගය පිළිබඳව අභ්‍යාජන අධිකරණය වෙත යන්න ගිහිල්ලා මැන්ඩේමස් බ්‍රීට් ආඥාවක් ලබා ගන්න මෙම පැමිණිල්ල බාර ගැනීමට බල කරන. ඉන්පසුවත් එවැනි තීන්දුවක් ලැබීමෙන් පසුවත් පොලිසිය මෙම පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් එවිට බරපතල ගැටුමක් ඇති වෙනවා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුන අතර. කුළු තුනක් වෙන අධිකරණය සහ විධායක අතර විධායක විසින් අධිකරණය ලබා දෙන තීන්දුව ක්‍රියාත්මක නොකිරීම මත එනිසා මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බරපතල අවධානය යොමු වී තිබේ කියලා මම විශ්වාස කරනවා. පොලිසිය මෙම පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවට සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. හඬපට තිබෙනවා. හඬපට බාරගෙන විමර්ශනයක් කරන්න බැරි ඇයි? මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බැංකු ශාඛා කල්පනාකරු ජීවතුන් අතර සිටිනවා නම් කෙන්නලා විමර්ශනයක් කරන්න බැරි ඇයි පොලිසියට? අපි කියන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙනල්ලා මේ උල තියන්න නෙමෙයි පොලිසියට ගෙනල්ලා. උන්ගේ කඩ උත්තරයක් ගන්න. කඩ උත්තරේ විමර්ශනයෙන් හෙළිවෙනවා නම් යම් කිසි වරදක් කළා තියෙනවා කියලා අත්අඩංගුවට ගන්න පුළුවන්. අත්නෝමතිකව අත්අඩංගුවට ගත්තොත් විතරයිනේ මේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව අනුව. කට උතරයක් ගන්න මේ පොලිසියට කැඳුවේ කියලා ඒක මේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙන්නේ නැහනේ. විමර්ශනයක් කරන්න උන් සාය දෙන්න බැඳී සිටිනවා. ඔව් ඔහු කිය බැංකු කල්පනාකරු ඔහු පැහැදිලිව කියනවා මෙම ගනුදෙනුව පිළිබඳව බාහිර පාර්ශ්වයකට දැනුම් දුන්නොත් ඔහුව පැහැර ගැනීමට ලක් වෙන ඉඩ තියෙනවා කියලා. ඒ නිසා ඔහු පොලිසියට යන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව අපි පොලිසියට දැන්නුවාම පොලිසිය වගකීමක් තියෙනවා ඒ පිළිබඳව විමර්ශනය කරන්න. දැනටවත් මේ බැංකු කරුණාකරු පැහැර ගැනීමට ලක් වෙලාද? ඔහු ජීවිතුන් අතර සිටිනවාද? ඒ අපිට තියෙන ප්‍රශ්නේ. ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඔහු ගැන කිසි ආරංචියක් නැහැ. කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. දැන් ගනුදෙනුව සිදු වුණා නම් එම ලේඛන තිබෙන්න ඕනේ. සිදුනත් නැතත් අතිරේක දේපල ලැයිස්තුව නඩු පොතේ තිබෙන්න ඕනේ. නඩු පොතේ තිබෙන දේපල ලැයිස්තුව අස්ථානගත කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ඒ නිසා අපි කියන්නේ පොලිසිය මෙහිදී බරපතල විෂමාචාරයක් සිදු කර තිබෙනවා. ඉහළ පොලිස් ප්‍රතිවරයාගේ අවධානයට යොමු වෙන්න ඕනේ මේ පිළිබඳව. පොලිස් මුලස්ථානට කැඳවන්නේ කෙසේද? පොලිස් පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මත අපිට බරපතල සැකයක් ඇති වෙලා තිබුණා. නිහඬ කළාද කියලා පොලිසිය නිහඬ කළාද? පොලිසිය පාතාලයට බයේ ඔවුන් පොලිසියත් පැහැර ගැනීමට ලක් වෙයි කියන බයේ මේක කළා වෙන්න බෑ.